Hi guys. මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම මුලින්ම කවුද කියලා හඳුන්වලා දෙන්නම්. මගේ නම හිරුෂි කසුන්දරා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ විද්‍යාංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. මේ vlog එකෙන් මම ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ඔරියන්ටේෂන් එකේ පළවෙනි දවස ගෙවිච්ච විදිය. අපි බලමු දැන් කොහොමද අපේ vlog එකේ content එක කොයි වගේ වේද කියලා. මුලින්ම මම ලෑස්ති වුණා. අපිට dress code එකක් තිබුණේ නැහැ ඔරියන්ටේෂන් එකට. සාමාන්‍ය normal විදියට casual, smart casual ඕන විදියකට dress up කරගෙන එන්න පුළුවන්කම තිබ්බා. මම official type එකට dress up වෙන්න හිතුවා මම ආස විදිය. ඉතින් කොණ්ඩේ පීරලා ලෑස්ති වුණා. අර කලින් නංගිලත් ඉඳියා නංගිලා ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් තමයි ඒ දෙන්නව දාලා තමයි මායි අම්මයි තාත්තයි කැම්පස් එකට යන ලෑස්ති වුණේ. මේ විදියට තමයි මම ලෑස්ති වුණේ. මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්ලුක් එක. ඊට පස්සේ බුදු පහන තියලා බුදුන් වැඳලා තමයි මම යන්න ලෑස්ති වුණේ. අපි කායකේ මමයි තාත්තයි තව මන් දන්න අපේ කැම්පස් එකේම තර්ඩ් ඉයර් අක්ක කෙනෙක් ගියා මාත් එක්ක. ඊට පස්සේ අපි මුලින්ම බෝඩින් එකට ගිහිල්ලා මගේ බඩු ටික තියලා තමයි කැම්පස් එකට ගියේ. අපිට සෙකන්ඩ් ඉයර් අයියලා කළා අපිව පිළිගන්න ලස්සන තොරණක් arrange කරලා තිබ්බා. පස්සේ මුලින්ම අපිට යන්න තිබ්බේ බණ්ඩාරනායක හෝල් එකට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ බණ්ඩාරනායක හෝල් එකේ. ඒකට ළමයි ඔක්කොමලා අපේ සයන්ස් ෆැකල්ටි එකේ ළමයි ඔක්කොමලා ගියා පෝලිං ගහලා ඒ විදියට. ඊපස්සේ අම්මලා තාත්තලට එන්න කියලා තිබුණේ නැති වුණාට අපිට වෙනමම සයන්ස් ඔඩිටෝරියම් එකේ අම්මලා තාත්තලට ප්‍රෝග්‍රෑම් එකක් අපිට තියෙන ප්‍රෝග්‍රෑම් එකම ඒගොල්ලන්ට පෙන්වන විදිහට arrange කරලා තිබ්බා. මුලින්ම අපේ ඩීන්ලා ප්‍රොෆෙසර්ස්ලා පොල් තේ පහන දන්වලා ඊට පස්සේ අපේ කැම්පස් එක ගැන පොඩි විස්තර වගේක් කියලා තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ අපිට අපේ ස්පෝර්ට් ෆැකල්ටි එකේ අයියලා කළා අපිව පිළිගන්න තිබ්බ පුංචි ලස්සන ට්‍රැඩිෂනල් ඩාන්ස් එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට කැම්පස් එක ගැන බ්‍රීෆ්ලි විස්තරයක් කියලා දුන්නා. ඊපස්සේ අපිට පොඩි ස්නැක් එකකුත් හම්බුණා. ඒකත් කාලා අපි ගියා පොඩ්ඩක් කැම්පස් එක වටේ ඇවිදලා බලන්න කොයි වගේද තියෙන්නේ කියලා. මේ තමයි අපේ යුනිවර්සිටි එක. පස්සේ අපිට ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ ආයිමත් අපිට ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ඒකෙදි යුනිවර්සිටි එක ගැන අපේ GPA එක හදාගන්න විදිය, සබ්ජෙක්ට් කම්බිනේෂන්ස් ඒ සේරම අපේ ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා අපිට කියලා දුන්නා. ඔන්න ඔය විදියට තමයි එදා දවස ගෙවුනේ. ඊට පස්සේ මායි මගේ යාළුවෝ ටිකයි ගියා රස්නෙත් නිසා කැෆේ එකට මොනවා හරි බොන්න කියලා හවස ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා. පස්සේ ඒකත් බීලා කට්ටියගේ ප්ලේසස් වලට හොස්ටල්ස් වලට බෝඩින් වලට ගියා. මේ මම ඉන්න බෝඩින් එකේට පේනවා ලස්සනට ළඟට ප්ලේන් එකක් එනවා. මම කවදාකවත් එච්චර ළඟට ප්ලේන් එකක් එනවා දැකලා නැහැ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ඔරියන්ටේෂන් එකේ පළවෙනි දවසේ ගෙවුනේ. ඉතින් vlog එකත් එක්ක එකතු වුණා හැමෝටම ගොඩක් thank you.